अस्सलाम वालेकुम අයිබෝවන් මම අහමඩ් ෆාරුක් මේ වීඩියෝ එක දැන් සජබේ ඉන්නවනේ අපේ චරිත් අබේසිංහ මේ චරිත් අබේසිංහ කියපු සමහර දේවල් එක ඔබලා එකඟද නැද්ද කියන එක මේ වීඩියෝ වලින් අවබෝධ කරගන්න. පළමුවෙන්ම අපි යමු ඒ වීඩියෝ එකේ කොටස් බලන්න. එන්න. මතක තියාගන්න නියම නායකයෙක් කියලා කියන්නේ මේ එදා වේලට ආණ්ඩුවක් කරගෙන යන්න මුක්කු ගහන නායකයෙක් වෙන්න බෑ. නායකයෙක් කියන්නේ රටේ මිනිස්සුන්ට වඩා දුර පේන පුද්ගලයෙක්. අනාගතය පේන්න ඕනේ. අවුරුදු 100ක්වත් ඉස්සරහට රටේ පේන්න ඕනේ. ඔව්. දැන් මෙයා කියනවා මෙයාගේ නායකයා මෙන්න මේ විදිහට අනාගතය පිළිබඳව දුර දැක්මක් තියෙන කෙනෙක්ලු. ඒ දුර දැක්ම තියෙන්නේ ඒ නිසාද මෙයා මේ පාසල් ටික සම්බන්ධ කරනවයි කිව්වේ කෝටිපතීන්ට. අහලා ඉන්නකෝ. අපේ රටේ පාසල් 10126ටම ලෝකේ ඉන්න කෝටිපතියෝ 10126ක් අපි සම්බන්ධ කරලා දෙනවා. ඔක මහ ලොකු දෙයක් නෙවෙයි. ලේසියෙන් කරන්න පුළුවන්. හොඳයි නේද? එහෙම නැත්තම් මෙයා කිව්වා වගේ දුර දැක්ම අනුව මේ විදිහට රට දියුණු කරන්න පුළුවන් හැකියාවන් එයාට තියෙනවයි කියලා කිව්වනේ. ඒ දුරදැක්මෙන් ඒ දුරදැක්මද මේ එක එක පළාත් පාලන ආයතන විදේශ රටවල් වලට සම්බන්ධ කරනවයි කිව්වේ. ඒකත් අහලා එන්නකෝ එහෙනම්. ඒකට කියන්නේ sister city brother relationship කියලා. මොකක්ද ඒකේ තේරුම? රටේ පළාත් පාලන ආයතන 341ම අපි බද්ධ කරනවා ධනවත් රටවල් වල පළාත් පාලන ආයතන 341ක් සමග. මං සතුටෙන් තමුන්නාන්සලාට කියන්න කැමතියි මේ වන විට ඒ වැඩේ දැනටමත් පටන් අරන් තිබෙනවයි කියන එක මං තමුන්නාන්සලාට කියන්න කැමතියි. මේ විදිහේ ලස්සනට මෙයා කියපු ඒ ටික අපේ කොයි වගේ කෙනෙක් කියලාද මේ චරිතය කියන්නේ? ඔයා කියනවා මෙයා ඇවිල්ලා අනාගත සියලුම දේවල් පිළිබඳව දුර දැක්මක් ඇති නායකයෙක් කියලා. දුර දැක්මක් තියෙන නායකයෙක් මේ විදිහට බොළඳ කතා කියලා රටේ දේවල් ගැන කතා කරනවා කියනවා නම් ඒක මොනතරම් දුරට විහිළුවක්ද කියන එක දන්නේ නැහැ. මොකද මේ විහිළු සපයන්න කට්ටිය ඉන්නවා. විහිළු සපයන අය අතර මං කලින් වීඩියෝ එකෙත් කිව්වා ඒ වගේ විහිළු සපයන්නට එපා. මොකද මේ අපේ රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියලා කිව්වා. නමුත් මේ ශක්තිමත් විපක්ෂයේ මෙයා මොකද්ද කරුවේ? විපක්ෂයේ මෙයාට ගිහිල්ලා අහන්න තිබුණා. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිතුමාත් ඒක කිව්වා. මොකද ජනාධිපතිතුමා කියපු එක අහලා ඉන්නකෝ. ඔබතුමා මතක් කරන එක ඇත්ත. හැබැයි කාලරාමයක් අවශ්‍යයි. හැබැයි අද සිකුරාදා අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න නම් එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාදා මේක සම්මත කරනවා. සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේ ලියා ගන්නවා. කිව්වනේ සිකුරාදා දුන්නාන් පස්සේ සමුදම ගිහිල්ලා අහන්න එපා ලැබුණාද කියලා. ඒ වගේ වැඩ නිමයක් කරේනේ. දකින්න ඇතින ඔයාලා. ඒත් කමන්නේ මේකෙත් පොඩ්ඩක් බලලා එන්නකෝ. ගෙවල් පිරිසිදු කර ගැනීමට දෙන රුපියල් 25000. එතකොට අර දරුවන්ට ලබා දෙන 25000. ඉතින් මේ වගේ දේවල් මෙයා ගිහිල්ලා ওই පොතක් අරගෙන එතන ගියාට වඩා මොනවා හරි දෙයක් ඒ කට්ටියට අඩුතරම වතුර බෝතල් ටිකක් හරි ගෙනහිල්ලා බෙදලා ආවා කිව්වනම් ඒක ලොකු සතුටක් තිබුණා. දැන් ඒ ටිකවත් එයා කරේ නැහැ. නමුත් මෙයාගේ බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද? මේ රටේ ජනාධිපති වීමේ අපේක්ෂාව. දැන් මේ 45ක් මෙතන ඉන්නේ මේ යන්න බැරි කොටස. අධි අවදාන නේ. එතකොට මේ මට තව ප්‍රශ්නයක් අහන්න ඕන. දැන් මැදි අවදානම් කට්ටියට යන්නේ කිව්වා. හරි. ඒ මැදි අවදානම් කිව්වේ නෑ සර්. අන්තිම දවසේ චෙක් කරලා report එක ආවේ නෑ. දවස් 4 කින් තමයි ආවේ. මැදි අවදානම් කට්ටියක් ඉන්නවා. හරි. නෑ මේ නෑනේ. ඒගොල්ලන්ම ඥාති ගෙවල් වල හැමනේ නෑ මම අහන්න හදන්නේ වෙනත් තැන්වල පදිංචි විය යුතුයි කියලා කියන්නේ අධි අවදානම් සහ මැදි අවදානම්ද නැත්නම් අධි අවදානම් විතරද? නෑ මේ ස්ථානයේ මම වාඩි වෙලා මේ ප්‍රශ්න වලට සවන් දෙනකොට මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා. මම එදත් කිව්වා සිහින ජනාධිපතිවරුන් ඇවිල්ලා යනවා නම් ඒකට තිබුණ අවකාශය මගේ කලින් වීඩියෝ එකේ මම පැහැදිලි කරලා කිව්වා හොඳම අවස්ථාවන් දෙකක් දිලිහි ගියා. ඉතින් දැන් කරන්න තියෙන්නේ මොකද්ද?
මේ වෙලාවේවත් කට්ටියකින් ප්‍රසාද ඒ කියන්නේ ජනප්‍රියත්වයක් ලබනවා කෙසේ වෙතත් ඒගොල්ලෝ ප්‍රශංසා කරන විදිහටවත් යම්කිසි වැඩපිළිවෙලක් කරන්නකෝ. ඒත් නැහැ. මොකද්ද කිරුවේ අන්තිමේදී? ඒ මන්ත්‍රීවරුන් ඒ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් කැමති වුණා ගෙනෙන අයවැය වලට සහයෝගය දක්වන්න. නමුත් ඉහළින් ඕඩර් දීලා මොකද්ද කිව්වේ? නෑ එපා දෙන්න එපා. ඒකට ඇවිල්ලා කොළඹ මහනගර සභාව හොඳ උදාහරණයක්. එතනදී ඇවිල්ලා කිසිම හේතුකාරකයක් කිව්වේ නෑ. මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකේ වැරදි තියෙනවා නම් වැරදි පෙන්වා දීලා තමයි අපි විරුද්ධ වෙනවා කියන්නේ. මේ අහවල් දෙයක් කිව්වෙත් නෑ බැලුවෙත් නෑ මොනවත් නෑ කෙලින්ම විරුද්ධත්වයේ පළ කෙරුවා. ඒ විරුද්ධත්වයේ පළ කිරීම සම්බන්ධයෙන් මෙයා ඇවිල්ලා ප්‍රශංසා කරනවා. කාවද? මුජිබුර් රහමාන්ව. අහලා බලන්නකෝ මේ ඔයා කියපු අනාගතේ දුර දකින්න මේ චරිත අබේසිංහ අනාගතේ දුර දකින්න එක්කෙනා තමයි මේ බලාගන්න කොහොමද කියන්නේ කියලා. දවසේ මම කියනවා සබ් ජාතිකත්වය රජ කරවන මේ රටේ පුංචි ප්‍රේමදාස මුජිබුර් රහමාන් මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිට උනේ කියන එක මම කියන්න කැමතියි. දැන් මේ පුංචි සජිත් ප්‍රේමදාස ඒ කියන්නේ සජිත්ගේ පස්සේ මෙයාද නායකත්වයට එන්නේ. අනේ අපිට හිතා ගන්න බෑ. එහෙම දෙයක් තියෙනවා නම් කල්තිය කියන්න. මොකද මෙයාව ඔයගොල්ලෝ එක අවස්ථාවකදී කපලා නැත්තට නැති කෙරුවා සජිත් ප්‍රේමදාස මතකද? සජිත් ප්‍රේමදාසලා නම් එක නෑ කියයි. රනිල් වික්‍රමසිංහත් එක්ක ගහපු ඩීල් එක සජිත් ප්‍රේමදාස ඒවා නෑ කියයි. මොකද ඔය සහරාන්ගේ මේවා එක වෙනුවෙන් අර සාරාව ගැන වැඩිපුර පාර්ලිමේන්තුව තුල කතා කරේ කවුද? මුජිබුර් රහමාන්. එතකොට ඒගොල්ලෝ දන්නවා මේකේ ඇතුලේ යම් කිසි දෙයක් එළියට ඒවි. ඒ නිසා මෙයා වැඩිපුර පාර්ලිමේන්තුව තුල කතා කරනවා. මෙයාව පාර්ලිමේන්තුවෙන් එළියට ගෙනියන්න ඕනේ. මොකද්ද තියෙන ක්‍රමවේදය? අන්න පළාත් පාලන මැතිවරණයක් තියෙනවා කියලා කැඳෙව්වා. සමහර නාම යෝජනා බාර දුන්නා. ඒ අවස්ථාවේදී ඇතුලෙන් ඩීල් එක ගැහුවා සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහයි. මොකද්ද? මෙයාව එළියට දාන්න ඕනේ. කාවද? මුජිබුර් රහමාන්ව. මුජිබුර් රහමාන්ව එළියට ගන්න නම් පාර්ලිමේන්තුව තුලින් මෙයා ඉල්ලාස් වෙන්න ඕනේ. ඇයි ඉල්ලාස් වෙන්න ඕනේ? කොළඹ මහනගර සභාවේ නායකත්වයට යන්න. හරි? නගරාධිපති ධූරයට පත් කරනවයි කිව්වෙන් පස්සේ මෙයා බැලුවා පාර්ලිමේන්තුවේ පඩියට වඩා අරකට ගියොත් යමක් කන්න පුළුවන්. පුරුද්ද තියෙනවනේ. අවුරුදු ගණනාවක එක්ස්පීරියන්ස් එක තියෙනවනේ. ඒක හොඳයි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට වඩා කියලා හිතාගෙන තමයි මෙයා එතනට යන්න උත්සාහ කෙරුවේ. නමුත් එයා දන්නේ නැහැ එයාටම ගැටයක් ගහලා තමයි එයා එළියට දැම්මේ පාර්ලිමේන්තුවෙන් කියලා. ඒරුණාද? ඊට පස්සේ අන්තිමේදී එළියට ගියා පාර්ලිමේන්තුවේ මේව එකක් නැතුව එළියෙම ඉඳ සිද්ධ වුණා. ඒක ඔක්කොම එයාට ගහපු ගැටේ එයාවත් දන්නේ නැහැ. කවදාද ඒ ගැටේ ඇලෙවෙන්නේ කියන්නේ එයාටවත් දන්නේ නැතුව ඇති. කමන්නේ. මෙහෙම තව දෙයක් තියෙනවා. මේ චරිත කියන එකෙන් මෙන්න මේකත් අහලා ඉන්නකෝ. හැබැයි අපි එක දෙයක් දන්න. එදා කියපු ආද කරන්නේ අද කරන ඒවා නම් එදා අනුර කිව්වේ නෑ. ඇහුවා නේද? මෙයා මොකද්ද කිව්වේ? මෙයා කියපු දේ කරන්න හැල්ලු. කවුද මේ? අනුර ජනාධිපතිතුමා නොකියපු දේවල්ලු කරන්නේ. හරිද? හරි. ඒක තමයි ඇත්ත. එයා කියපු දේ නෙමෙයි නොකියපු දේවල් තමයි කරන්නේ. ඒකට තමයි අර කත්නෝරුවේ අපේ ස්වාමින් වහන්සේ මෙන්න මේ වදන කිව්වේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. ඒක තමයි. මොකද්ද? හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්නවත් බෑ. සිද්ධ වෙන දේනේ. ඒක තමයි. දැන් ඔයගොල්ලෝ හිතන් හිටියේ හොරු අල්ලනවා මේ වල්ලනවා මෙහෙම කියලානේ. ඔයාලා හිතුව පැත්තට වඩා වෙනස් මාදිලියේ වැඩ කටයුතුනේ. ඔයාලා විකුණන්න හදපු දේවල් රටින් විකුණන්න හදපු දේවල් ඔක්කොම මෙයා නැවතින් ඒක විකුණන්නේ නැතුව හැම දෙයක්ම ආරක්ෂා කරගෙන හැම දෙයක්ම කරගෙන යනවා අර පැත්තෙන් මේ පැත්තෙන් කියලා. රටේ මේවර තමයි යම්කිසි මුදලක් මහා භාණ්ඩාගාරේ ඉතුරු වුණේ කියලා ඒක හර්ෂද සිල්වත් කිව්ව පැහැදිලි කරලානේ. මතකද? ඉස්සරම කියන්න ඕනේ සමස්තයක් හැටියට අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය
මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙනවා කියලා. අපිට හොඳට එදා හොඳයි කියන්න පැකිලෙන්න අවස්ථාවක් නැහැ. මෙච්චර විදියට මෙච්චර ප්‍රමාණයක් වාහන ලංකාවට ආනයනය කරයි කියලා අපි හිතුවේ නැහැ. ඒක කිව්වෙන් පස්සේ හර්ෂද සිල්වට සෑහෙන බලපෑම් ආව කට්ටියකින් වයි මේ ආණ්ඩුවට සහයෝගය දෙන විදිහට කතා කරුවේ කියලා. හර්ෂද සිල්වා මොනවා වුණත් ඇත්ත කතා කරන්න ඕන තැන්වල හරියට ඇත්ත කතා කරනවා. ඇත්ත. ඒක අපි පිළිගත යුතුයි. මොකද අපි යම්කිසි දේවල් පිළිබඳව සාකච්ඡා කරනකොට කතා කරනකොට ඇත්ත தත්ත්වය පහදලා දෙන වෙලාවේදී හැම දෙයක් පිළිබඳවම අපි ජනතාව අනුවත් කළ යුතුයි. ඒක තමයි ඇත්ත. මොකද කුහකකමට එයා කරපු හොඳ දේවල් හංගලා එහෙම නෙමෙයි හොඳ දෙයක් කරාද ප්‍රශංසා කරනවා නරක දෙයක් කරාද ඒක අපි අනිවාර්යෙන් විග්‍රහ කරලා ජනතාවට ඒක පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ චරිතය මෙන්න මේකත් අහලා ඉන්නකො. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරලා අද ඉන්දියන් සරණං ගච්ඡාමි කියලා වැඳගෙන මේ පැත්ත බලාගෙන දොහොත් මුදුන් දීගෙන ඉන්නේ කවුරුත් නෙමෙයි. අර කොල්ලෝ ටික 60000ක් විතර මරපු මේ ආණ්ඩුවේම මේ ඉන්න නායකයෝ තමයි අද ඒ කිව්වේ 60000ක් විතර මරපු. ඒ 60000ක් විතර මැරුවේ කවුද කියන්න දන්නේ නැද්ද? ඔබතුමාගේ නායකයාගේ පියාණන්. මගේ තාත්තනේ. ඒක දන්නේ නැද්ද? ඇයි ඔය ඒ වචනේ මෙතනදී කතා කරුවේ? ඒක හොඳටම දන්නවා. ඊයේ මේකා කියනවා මේකාගේ කෂේරුකාව ප්‍රේමදාස කෂේරුකාව කියලා. ප්‍රේමදාස කෂේරුකාව මතකද අම්මේ තාත්තේ? ඔය තාත්තනි තමයි කොටින්ට සල්ලි දුන්නේ, බංකර් ගහන්න සිමෙන්ති දුන්නේ, අපේ රණවිරුව 600ක් බාරවන්න කියලා පැය 24න් මරලා දැම්මේ. මේ පුතණ්ඩිය දොඩන්න මගේ එක හිතල වෙනවා. මොකද කොයි විදිහටද මැරුවේ? ඒකත් මැරුවේ කාවද? ජනතා විමුක්ති පෙරමුණේ අයව නෙමෙයි වැඩිපුර මැරුවේ. ඒ තුල ඔය දන්නවද? ඒ තුල මැරුවා ගොඩාක් ඕෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියව. මම නෙමෙයි කියන්නේ. මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වේ. අපි යමක් කතා කරන්නට කලින් ඒකේ ඵල විපාක මොකක්ද කියලා දැනගෙන කියන්න ඕනේ. ඒ කියන්නේ මඩ ගහන්න හැදුවේ JP එකට කට්ටිය මැරුවා මේ විදිහට ජනතාවගේ දූදරුවන් සෑහෙන දූදරුවන් මැරුවයි කියලා ওই විදිහට වගේ කියාගෙන යන්න එපා. ඕක ඇත්ත නැත්te මොකද්ද කියන්න මං හිතන්නේ ඔයා දන්නෙත් නැතුව ඇති. හරිත් ඔයාගේ වයසට මම හිතන්නේ ඔය සංගීත සීදුවේ සකුරා වෙන්න ඇති මගේ මතකයේ හැටියට. ඒක හිටියා වගේ මතකයි. ඒ ඔබද නැද්ද කියන්න මන් දන්නේ නැහැ. ඒ දවස්වල හොඳ සින්දුවක් කියාගෙන එහෙම හිටියා වගේ මතකයි. ඒ චරිත ඔබද කියන්න මන් දන්නේ නැහැ. නමුත් මට ඒ නම මතකයි. ඒකයි මම කිව්වේ. මොකද ඒ කාලේ ඉඳන් මට සංගීත කණ්ඩායම් සියල්ල පිළිබඳව හොඳටම දන්නවා. මොකද මගේ කොළු කාලේ ඉස්සර ඒ කාලේ ඔය සන්ෂයින් සන්ෆ්ලවර් සුපර්ස්ටාර් සුපර් සර්වන් ඔය වගේ කණ්ඩායම් ඔහොම ඇවිල්ලා ඊට පස්සේ ආවා සනිදප ඔහොම ගොඩාක් කණ්ඩායම් ආවා. ඒකෙන් එකක් තමයි මේ සීදුවේ සකුරා කියන එකත්. මගේ මතකේ ඒ නම. ඒ ඔබ නම් එහෙමයි ඔබ නෙමෙයි නම් මෙහෙමයි. හරි. මොකද්ද මම එතන කියන්න හැදුවේ කිව්වොත් ඒ වගේ තමයි. එක එක දේවල් අපි කියාගෙන යනවා. අපට හිතෙනවා මෙන්න මෙහෙම කියාගෙන ගියොත් හරි කියලා. ඒක සින්දුවකට බයිලා වලට හරියයි. නමුත් මේ හැම වෙලෙම බයිලා ගහන්න බෑනේ. ඒ නිසා තමයි කියන්නේ මෙතන ඔයාගේ වයසට වඩා මගේ වයස වැඩි. මට අවුරුදු 62ක් වෙනවා දැන්. එතකොට මන් දන්නවා 88 89 කොහොමද ක්‍රියාත්මක වුණේ කියන්නේ. මගේ ගම නිකවැරටිය. නිකවැරටිය කොයි වගේ සිදු වුණාද කියන්න හොඳටම දන්නවා. එතකොට කාවද මේ විදිහට ඒ තත්ත්වයට පත් කරුවේ කියන්නත් දන්නවා. නිකවැරටි පැත්තේ කොයි විදිහටද මිනිසුන්ව මොන විදිහට මැරුවද කොහොමද කරේ කියන්නේ 88 89 මට හොඳටම මතකයි. ඒ නිසා ඔයා දන්නේ නැති පැතිකඩ ගැන කතා කරන්න එපා. ඔයා දන්න මේවායික විතරක් කතා කරන්න. එහෙම නැත්නම් ඒකට තවත් හුඟක් සාධක ඇතුව කතා කරන්න පුළුවන් වෙනවා. අතීතයේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ පැත්ත දැන් පැත්තකින් තියලා ඔයා කිව්වනේ තවත් එකක් මේ රජයේ මොනවා නොකලත් මරණ සහතික දුන්නයි කියලා ඔයා කිව්වනේ. ඒකත් අහලා ඉන්නකෝ. හැබැයි එක දෙයක් හරියට කරනවා. ඒ මොකක්ද? අර මරණ සහතික ටික ගෙනල්ලා ලස්සනට කැමරා වලට ගෙනල්ලා නම් එනවුස් කරලා ලස්සනට දෙනවා. ඒක නියමෙටම කරනවා. ඒ ඔය මරණ සහතික මීට පෙර සමහර අයට ඒ මරණ සහතිකයක්වත් නැතුව සමහර දේවල් ලබා ගන්න බැරි තත්යකටපත් වුණා. ඔය උත්සවයක් වගේ හෝ කෙසේ හෝ මරණ සහතිකයක්වත් නිකුත් කරේ මොකද
මරණ සහතිකයක්වත් දුන්නද කියලා පස්සේ ප්‍රශ්න කරොත් මේ දුන්නා කියන සාක්ෂියකට. එහෙම නැතුව මේ ලොකුවට බෙදා හරින උත්සවයක් කියලා හිතා ගන්න එපා. ඔයගොල්ලෝ ඇවිල්ලා පාරක් හදනවා නම් ඒ පාරට වඩා ලොකුවට බෝඩ් එක දාලා ඇති. ඒ බෝඩ් එක කාගේ ඉඳන්ද? ඉහළ ජනාධිපතිගේ ඉඳන්, ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයේ ඉඳන්, ඊට පස්සේ മന്ത്രിතුමාගේ, ඊට පස්සේ ඒ පැත්තේ කාර්යසභ අන්තිමේදී ප්‍රාදේශ සභා මන්ත්‍රීගෙත් ඒ කොටසේ ඉන්න එක්කෙනාගේ ෆොටෝ එකත් එක්කම දාලා තමයි බෝඩ් එක ගහන්නේ. බෝඩ් වලටම විශාල මුදලක් වැය වෙනවා ඒ පාරට වඩා. එහෙම කරපු මේවා එකක් තිබුණේ. දැන් මොනතරම් පාරවල් හදාගෙන යනවද එක එක පැත්තේ? එක බෝඩ් එකක් දැක්කද? නෑ. ඒක තමයි කියන්නේ මේගොල්ලන්ගේ ඇවිල්ලා සද්ද නැතුව ගේම් යනවා. ඔයාලට ඕන කරන්නේ බෙර ගහගෙන වැඩ කරන්නනේ. නෑ. එහෙම නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා මේ රජයෙන් කරගෙන යන දේවල් හොඳ වැඩවල් කියලා. ඒ නිසා ඒකට ඇවිල්ලා අකුල් හෙලන්න එපා. තව එකක් මේ මාධ්‍ය පිළිබඳව මේවා එකක් යනවනේ ඒ අතරතුර. ඒකට ඔබේ මේ අනාගත මේ දුරදක්මත් තියෙන නායකයා නේද මේ එදා මේ අහවල් මාධ්‍යයට මේ විදිහට කතා කරලා දැන් මේ විදිහට කතා කරලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් බලලා ඉන්න චරිත. අමතක නොකර. බොරුව වපුරන පචවාහිනී කීපයක් දැන් කියනවලු සජිත් ප්‍රේමදාස කොන්දේසි වලට යටත් උනායි කියලා. පචවාහිනියකට උවමනාවක් තියෙනවා. ජනාධිපති ලව්වා හිරගෙදර ඉන්න මිනිස්සෙක්ව එළියට ගන්න. ඒක තමයි මට බඩ ගහන්නේ. ඒක තමයි මට නිර්දය ලෙස විවේචනය කරන්නේ. මිත්‍රවරුනි මොනම හේතුවකටවත් මේ සජිත් ප්‍රේමදාස ආත්ම ගරුත්වය මගේ ආත්මය මගේ දෙමව්පියන්ගේ ආත්මය මොනම දවසකවත් පාවා දෙන්නේ නැතේ කියලා මම කියන්න කැමතියි. මේ මොහොත වෙන විට රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය ඉවත් කරන්නට රට තුල පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්නට වත්මන් රජයේ කටයුතු කිරීම බරපතල කාරණා. ඔන්න ඕක තමයි. මේ ඇවිල්ලා අදෙයිය නෙමෙයි. එයා එදා ඉඳන් එහෙම තමයි කියපු දෙයක් වෙනස් කරනවා. ඒ පාර්ලිමේන්තුව තුළ එකක් කිව්වේ. මාළුකුවට මේ අහවල් එක නා දැක්කා කියලා වැඩි ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුව තුළ වැඩිපුර IMF පිළිබඳව කතා කරේ කවුද? ඉතින් මේ විදිහේ කෙනෙක් නේද දෙයිනේ ඔයා මේ කර උඩ තියාගෙන යන්නේ. අනේ මෙයා ගැන කියනවනම් ගොඩාක් තියෙනවා චරිත. මං එකක් කියන්නම්. ඔයාගේ දේශපාලනය ගැන කතා කරන්න අන්න එතනදී හොඳ තැනක් එයි. ඔයා මේ නායකයාව උඩට ගේන්න ඕනේ කියලා හිතාගෙන යන්න එපා. නායකයා පිළිබඳ හැමෝම දන්නවා. එයාව ජෝකර් කෙනෙක් අපි කෙරුවේ නෑ. එයාම ඉබේ ඔටෝමැටිකලි ජෝකර් වෙලා. ඒක තමයි කලිනුත් කිව්වේ. ඉතින් ඒ නිසා පින් සිද්ධ වෙයි. ඒ ඇරලා ඔයාලා කරන්න යන දේවල් මොනවද? මෙන්න මෙහෙම දෙයක් කරන්න යනවද? අන්න ඒකට ආදර්ශමත් වෙන්න. පළමුවෙන් රටකට අඩුම තරමේ ගමකට හොඳ දෙයක් කරන්න යන දේවල් වලට හරි සහයෝගය දක්වලා අනාගතයේදී ඔයගොල්ලන්ටත් එන්න පුළුවන් තත්යකට ගමක් ඇතුලේ ගිහලා ඡන්දයක් ඉල්ලන්න පුළුවන් තත්යකට පත් කරගන්න චරිත. ඒ නිසා මම මේ ඔයාලට තරහට කියනව නෙමෙයි. අපිට ශක්තිමත් විපක්ෂයක් ඕනේ කියන ඒ වේදනාවෙන් මේ කියන්නේ. ඔයාලා හිතන්න එපා මේ ගොට්ට අල්ලනවා මේ අහවල් පක්ෂෙට කියලා. නෑ. අපි කාගේවත් ගොට්ටක් වෙන්නේ නැහැ. මොකද දැක්කොත් වරදක් විවේචනය කරනවා. ඒ වගේම හොඳ දෙයක් කළොත් ප්‍රශංසා කරනවා. ඒ ඔබ කළත් එච්චරයි. හරි? එහෙමනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ තව කොටසක් තියෙයි. එතකන් අපේ channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරගන්න. අනිවාර්යෙන් ඔයාලගේ අදහස් comment වලින් දක්වන්න. හැබැයි comment වලින් කාට වුණත් අසභ්‍ය වචන වලින් හෝ ඔවුන්ගේ හිත රිදෙන මගේ නෙමෙයි ඔවුන්ගේ හිත රිදෙන වචන වලින්වත් ආමන්ත්‍රණය කරන්න එපා. මම දැකපු comment වලට මම ඔයාලට පිළිතුරු ඒ විදිහට මම දීලා තියෙනවා. එහෙම කරන්න එපා. කාටත් අදහස් දක්වන්න. ඔයගොල්ලන්ගේ අදහස දක්වන්න. ඒගොල්ලන්ට කාට වුණත් ඒ විදිහට ඕන් නැති වචන වලින් කමෙන්ට් කරලා මේක කරන්න එපා කියන ඉල්ලීමත් මම ඉල්ලනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට කැමති නම් හොඳයි කියලා හිතනවා නම් අපේ channel එකත් subscribe කරන්න. එහෙනම් සෑමදාසේ යහතින් සිතමු ඉන්ෂාල්ලා යහපතක්ම වේවි කියලා මම හිතනවා. මම අහමඩ් ෆාරූක්. අස්සලාමු අලයිකුම්. අයිබෝවන්.